හලෝ යාළුවනේ ඔන්න අද මං ගෙනාවා ඉනොවෙක්ස් එකේ එන ඉලෙක්ට්‍රික් කෙටල් එක. මේක තමයි 2025 අලුත්ම මොඩල් එක. මේක එන්නේ IEKP 10 කියන මොඩල් නම්බර් එකෙන්. මේක වෝල්ට් 1850 2200 අතර යනවා. ලීටර් එකක් තමයි ප්‍රමාණය. ප්ලාස්ටික් බොඩි එකක් එන්නේ. මේකේ ෆිල්ටර් එකක් එනවා. පවර් ඉන්ඩක්ෂන් ලයිට් එකක් එනවා. මේකේ ලයිට් එකේ මේ කළු පාට තීරුවක් තියෙන්නේ. ඒ කළු පාට තීරුවේ තියෙන LED පටියක් ඒක නිල් පාටටපත් වෙනවා පවර් එකට ගැහුවට පස්සේ. මේකේ තව ෆිල්ටර් එකක් එනවා මෙතනින්. ඒක ඕනනම් ගලවන්න පුළුවන්. මෙතනින් තමයි මේක ඕපන් කරන්න. එතකොට පියන ඇරෙනවා. මෙතනින් මේක ගලවන්න පුළුවන්. ඒ වගේම ෆික්ස් කරගන්නත් පුළුවන්. මේක ෆික්ස් කරගන්නේ ෆික්ස් කරගත්තට පස්සේ මේ වගේ එකක් තමයි තියෙන්නේ. මෙන්න මේ කැලෙන් තමයි ෆික්ස් කරගන්නේ. මම තනියම වීඩියෝ කරන හින්දා පොඩ්ඩක් ඒක පෙන්වන්න අමාරුයි. මේ වගේ තමයි තියෙන්නේ. මේකේ මෙතනින් තමයි ඔන්න පින ඕපන් වෙන ස්විච් එක තියෙන්නේ. මෙතනින් තමයි අපි ප්ලග් කරලා මෙතනින් පල්ලෙහාට දාන්න ඕනේ. ඊට පස්සේ ඔටෝ මේක රත් වුණාම උඩට එනවා. මේක උඩට ඔටෝ වෙනවා. මේක අපි ප්ලග් කරලා මෙතනින් පල්ලෙහාට දාන්න ඕනේ. මේ වගේ තමයි වෙන්නේ. මේක 6790ක් වෙනවා. ඒකිනුත් 5ක් අඩු වෙනවා. එතකොට 6450ක් වගේ වෙන්නේ. සුදු පාටින් තමයි එන්නේ. මේ වගේ සුදු පාටට එන්නේ. මේකේ ෆුල් බොඩි එකම ප්ලාස්ටික් එන්නේ. ඇතුළ කොයිල් එක විතරක් ස්ටේන් ස්ටීල් කවර් එකකින් කවර් වෙලා ඉන්නේ. නැත්නම් ෆුල් බොඩි එකම ප්ලාස්ටික් එන්නේ. මේකෙන් තව වතුර අපි දාන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මේ වගේ ට්‍රාන්ස්පරන්ට් පාර්ට් එකක් එන්නේ. මේකට අවුරුද්දක වොරන්ටියක් හම්බ වෙනවා. අවුරුද්දෙන් පස්සේ ගෙවලා වුණත් රිපෙයාර් කරගන්න පුළුවන්. මගේ වීඩියෝස් හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට ජය වේවා.